නාමල් රාජපක්ෂ උඹ ඇහිලා අමු ගොනෙක් බං. හරිද? මං ගොනා කියලා මම තමයි උඹට කියන්නේ. එතකොට නාමල් රාජපක්ෂ උඹ ඔය අර කන්ඩර පෙට්ටි 300 ගණක් ගැන කියනෝනේ. ඕක කියපන් අර කොණ්ඩේ වැදපු චීනුන්ට කියන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කන්ඩරේ පෙට්ටියක් කියන්නේ නාමල් රාජපක්ෂ ගිනි පෙට්ටියක් වගේ එකක් නෙවෙයි. කන්ඩරේ පෙට්ටි 323ක් කියන්නේ එක ටැංකියක් අඩි 20ක් දිගයි. මේක මිනිස්සුන්ට දැනගන්න කියන්නේ. එක ටැංකියක් අඩි 20ක් දිගයි. කන්ටේ 323ක් ගෙනහලා කොහේ හරි ගොඩ ගහුවොත් එහෙම අක්කර ගානක ඉඩමක් ඕන එක ටික ඒක ගොඩ ගහන්න. ඒතකොට ස්කැමල් 300 ගණක් ඕනේ ওই ටික ඇදගෙන යන්න. හරිද නාම අවශ්‍ය. බොරු කියන්නේ බබා බොරුවක් වුණත් උඹලා ඒක හරියට හදලා කියපල්ලා. ඒතකොට උඹලා නිකන් ඉදි උඹලගේ ඔය උඹලට කඩේ යන නාලිකා තියෙනව නේද? ඒ නාලිකා වල ඉන්නේ උන් නිකන් ඉදි කැමරා ටික එල්ලගෙන GL30 ගේ වටේ පිළිගන්නේ පව කැමරෙන් ළඟ ඉන්නේ. කන්ට්‍රා පෙට්ටි 323ක් ආවන උඹලා දොඹක රෝලින් ගිහලා තමයි ඕක වීඩියෝ කරන්නේ. මේ බාන ඒවා නම් මනම් ඒවා කියලා. අරක ආවා මේක ආවා කියලා. තොපි බං ඕක බොරුවක් හදලා කියනවනම් මේක ලස්සනට කියපල්ලා මිනිස්සුන් තේරුම් ගන්න. උඹලා හිතන්නේ උඹ මොන හරි කියවන තොපිට ඒක වීඩියෝ කරන්න තිබුණ තොපි ඔච්චර දැක්කම කන්ට්‍රා පෙට්ටි 323 මේ යනවා කිය වීඩියෝ කරනවා. අය බං කටරේයා කියන්න එපා බං. බොරු කියන්න එපා. තොපිට දැන් කෙලවිලා ඉන්නේ තොපි දැන් බයේ ගැහි ඉඳලා මේ ආණ්ඩුව මෙහෙම ආණ්ඩුව හොරා කනවා කිය මොනා හරි බොරු ටිකක් කියන්න බලන්නේ නැහැ නේ. ඕවා මේකේ මිනිස්සු පිළිගන්නේ නැහැ. පිළිගන්න පුළුවන් බොරුවක්. පුළුවන් ඒ වගේම තොපි කියන්නේ ගිනි පෙට්ටි 323ක් ආවනම් මම උනත් පිළිගන්නවා ගිනි පෙට්ටි 323ක් කියන්නේ සාක්කු දාගෙන යන්න පුළුවන් දේවල්. ඕන රුපියල් 10 shopping එක හරි ඒක දාගෙන යන්න පුළුවන්. එහෙම එකක් නම් මේ පිළිගන්න වෙනවා. කන්ට්‍රේ පෙට්ටි 323. කන්ට්‍රේ පෙට්ටි 323 නේ බං ওই වරායෙන් එනවා එළියට කන්ට්‍රේ පෙට්ටි ලක්ෂ ගාණක්. මොකද ඉදි කට පව බං එන්නේ පිට රටින් ඉන්නේ. හැමදේම එන්නේ වරායට කන බොනේ අල ලූන් නේ හැම එකම එන්නේ. ඔක්කොම එනවනේ. අනේ ඵලයන් බං යන බොරු කියන්නේ නැතුව බං. මේවා මිනිස්සුන්ට කියන්නේ මිනිස්සුන්ට නැත්තම් මේ මිනිස්සු පිළිගන්නවා මේ කන්ට්‍රා පෙට්ටි 323 කව මොනවද ආයවන මම කිය උඹලා කියන එක පිළිගන්නවා කන්ට්‍රා පෙට්ටි 323 වීඩියෝ කරලා කොහේ හරි ගිහින් ඒක මේ තියෙන මේ කන්ට්‍රා පෙට්ටි 323 මේන් ඒකෙන් බාන දේවල් මේකේ අහුණා කුඩු පැකට් එක ගංජා අහුණා නම් එහෙම සිගරට් අහුණා නම් උඹලා ඒක පෙන්න බලන්න උඹලා පෙන්නන්න නැතුව ඉදී ඔක ආවනම් එහෙම මොන හරි නේද බං GL30 ගේ වටේ පිළිගන්නේ GL30 රෙන්න යන්න විදියකුත් නැහැ. තොපි කැමරා ටික එල්ලන් අරක වටේ හැමතැනම පඩේ වෙඩිල්ල කරලා තොපි කියන්නේ අනේ ඵලයන් බා යන නාමට වගේ උඹ ඇල්ල අමු ගොනෙක් බං ඇල්ලා උඹට මේකේ ජනාධිපති නේ බං ජනාධිපති ලැට් එක වක්කත් උඹට හොදන්න සුදුසු මිනිහ නේ බං උඹලා මොකද උඹ රස්සාවක් කරාද? ඔය උඹලා ඔය රන් කෝටි ගණන් සල්ලි තියෙන්නේ උඹලා මේක මහජන මුදල කොමිස්සාරම් පගාව අරගෙන නේද මේක ඒවා අරගෙන නේද අර වර ඊඩම් විකුණලා පේනවනේ තියෙන කේස් උඹලට උඹලා සාධාරණ සල්ලි එකතු කරන උඹලා කොයි තැන් කරාද කුසිකර්මාන් කියදුනාද නැහනේ බොරු කියන්න එපා බන්නාම රාජපක්ෂ බොරු කියන්න එපා මේ ආණ්ඩුවට මඩ ගහන්න තමයි මේ හදන්නේ මේ ආණ්ඩුව මේක මේ ආණ්ඩුව හොඳ නැහැ හොරකම් කරනවා මේ ආණ්ඩුව හොරබඩු කියන අනේ ඵලයන් බයි යන්න මේ ආණ්ඩුවට එහෙම හොරකම් කරන්න ඕමනාවක් නැහැ මේ ආණ්ඩුව තමයි සුපිරි ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ හිටියා එහෙනම් අර දයාගමගේ ඒ වගේ කියනද දීපල පවර ගත්තද නැහනේ උඹලා තාත්තා හිටියා පවර ගත්තද නැහනේ උඹලා තාත්තා පවර ගත්තේ නැහැ උඹලා තාත්තා පවර ගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහ කොහොමද පවර ගන්නේ නැහනේ බං ඔගේ ගෝලේ නේද බං ඒක මේ අනුකුමාරේ බං ඒකත් ආණ්ඩුවට ගත්තේ නේද බෝල්නායි වශයෙන් කපා හරින තිබිච්ච ඒවා නෑ දේපල මේව කරගත්තේ නේ බං අනේ නාම රාජපක්ෂ උඹලාට ඇති සුදුසුකමක් නෑ මේකේ මේ රට පාලනය කරන්න උඹලා නික රට පාලනය කර ඔය කොයි හොරුන්ට රටවල් බාර දෙන්නේ හොරුන්ට රටවල් බාර දුන්නොත් එහෙනම් සෝරිම තමයි මිනිස්සුන්ට මං කියන්නේ කන්ට්‍රා පෙට්ටි 323ක් කියන්නේ අඩිය එක ටැංකියක් අඩි 20ක් දිගයි මිනිස්සු මතක තියාගන්න මේක ගිනි පෙට්ටියක් නෙමෙයි ගිනි පෙට්ටි 323 උඹලා ඒක පිළිගනින්න මේකේ මොන හරි ආවම කියලා කන්ට්‍රා පෙට්ටි 323 උඹලා පිළිගන්නවද ආවනම් එහෙම මේ කට්ටිය මේක නොකර ඉඳී කියලා බොරු කතා කියන්නේ බබා වෙලාව යනවා වැඩි මම මේවා කියන්න වෙලාව මදි මට උඹලා කියන්න මේවා තේරුම් කරන්න